හලෝ අයිබෝන් හැමෝටම. ඉතින් අපි අද යන්න පිටත් වුණා. ඔයාලා thumbnail එකේ දකින්න ඇති අයිස් වලින් හැදුණු ගුහාවක් තමයි. අයිස් වලින් කියන්නේ තනිකර මේ විශාල ගුහාවක්. මේක තනිකර ඇදලා තියෙන අයිස් වලින්. ඉතින් අපි උදේ පාන්දර 5 මාට විතර තමයි ගෙදරින් පිටත් වුණේ. දැන් වෙලාව හරියටම 7:10යි ළමයි. 7:10යි. යන අතරම අපිට මාර ලස්සන සන්රයිස් එකක් හම්බුණා ගයිස්. බලන්නකෝ ඒක ලස්සන. මාර ලස්සනට රහසට මුදුන් වෙනවා. බලන්න මාර ලස්සනක් තියෙන්නේ. අපිට නවත්තලා වීඩියෝස් ගන්න ෆොටෝස් ගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඇත්තටම අපි හවස් වෙන කලින් යන්න ඕනේ ප්ලේස් එකට. ඉතින් ඔහොම යන අතරතුර ළමයි අපිට හම්බුණා ලස්සන ටනල් එකක්. ඒ ටනල් එක ඇතුලේ සෑහෙන දුරක් ගියා. සෑහෙන දුරක් ගිහින් තමයි ඊට එන්න තිබ්බේ ටනල් එකේ. බලන්නකෝ ඉතින් ටනල් එක ඇතුලේ තියෙන ලස්සන. දැන් අපි ෂමෝනි මොන්බ්ලොන් ඔව් ෂමෝනි මොන්බ්ලොන් පැත්තට ළඟ ඉන්න ළමයි. අර බලන්න. දැන් ටිකෙන් ටික අර කඳුවලිත් වෙලා තියෙන හිම ටික පේන්න ගන්නවා. දැන් අර අපි යන්න ළමයි සමයක ඇත්තටම අපි කියන්නේ සැප්තැම්බර් මාසෙ තමයි අපි යන්නේ මේක. ඇත්තටම අර මොන්බ්ලොන් කියන පැත්තේ කඳු පැත්තේ හිමෙන් වැහිලා තියෙන පැත්ත. එතකොට අපිට අයිස් ස්කේටින් හිමේ කරන්න පුළුවන් ක්‍රීඩා කරන්න යන්න නැත්තන වින්ට් එකේ. බලන්න ඒ කඳු ටිකේ මාර ලස්සනක් තියෙනම ඇත්තටම මාරම ලස්සනක් තියෙන. ඊට පස්සේ ළමයි අපි ආවා අර කියපු අයිස් ගුහාව බලන්න යන්න කන්ද උඩට යන්න තියෙන රතු කෝච්චිය. ලස්සන රතු කෝච්චිය ගන්න ආවා. එතනින් අපිට කිව්වා ළමයි මේ උඩට යන අන්තිම කෝච්චිය හොද එක කිව්වා. ඉතින් මට එතන වීඩියෝ කැලිටියක් ගන්න බැරි වුණා නිසා වෙලා යන නිසා ළමයි මෙතනින් ඉස්සරහට නම් මාරම ලස්සනයි. මාරම ලස්සන view එකක්. මං කියනට වඩා ඔයාලම බලන්න එතනින් එහාට. ළමයි අපි මෙතන ටිකලා නැවතිලා හිටියා. උඩින් පල්ලම් බැහැගෙන කෝච්චියේ ලස්සන බලන්නයි වටේ තියෙන සුන්දරත්වය විඳින්නයි ටිකලා මෙතන අතරලා හිටියා. ඊට පස්සේ අපි ගොඩ වුණා කේබල් කායකට. ඉතින් මේ කේබල් කායකේ පල්ලෙහාට බැහැලා තමයි අපිට අර කියපු අයිස් ගුහාව බලන්න තියෙන්නේ. මේක යද්දි නම් වටේ මාරම ලස්සනක් තිබුණේ. නෑ ඉතින් ලස්සනට හිම ඉතුරුලා තියෙන වල වෙනවද? ලස්සනට හිම ඉතුරුලා තියෙන කඳුල ඇති. තනිකර කඳුවලින්ම වට වෙලා තියෙන්නේ. මාරම ලස්සනක් ඇත්තටම. හිමීට පල්ලම් බැහැගෙන ඉද්දි ඔය අපිට පේන්න තියෙන ළමයි අර කියපු විශාල අයිස් ගුහාවේ කොටසක්. සුදු පාටට අපිට පල්ලෙහෙන් පේන්නේ ඒ විශාල අයිස් ගුහාවේ කොටසක්. අපි අයිස් ගුහාව ළඟටම ගිහිල්ලා බලමු මේක මොන වගේද, ඇතුළ මොන වගේද කියලා අයිස් ගුහාව ළඟට ගිහින් බලමු. ඉතින් අයිස් ගුහාවට ඇතුළ වෙන තැන ඉඳන් අපි වටපිටාව බැලුවා. මාරම ලස්සනට එතන පේනවා අපිට. බලන්නකෝ ඔයාලා මේක. උඩ ඉඳන් කේබල් කාස් පල්ලෙහාට එන විදිය පේනවා. දැන් යමු ළමයි අපි අයිස් කේව් එක ඇතුළට. අයිස් වලින් වට වෙච්ච ගුහාව ඇතුළට ගිහින් බලමු අපි මොන වගේද කියලා. එන්න ඔයාලත්.
පුදුම සීතලක් මේක ඇතුලේ තියෙන්නේ. මේක නම් මාරයි ඇත්තටම හිතාගන්න බෑ මේ වගේ එකක් කොහොමද මෙතන හැදුනේ කියලා. මෙතන සඳහන් වෙලා තියෙන්නේ මේ අයිස් ගුහාව දිය වෙන්න තව අවුරුදු 50ක් යනවා. මේ අයිස් ගුහාව දිය වෙන්න තව අවුරුදු 50ක් යනවා. අවුරුදු 50ක් වෙනකම් මේ අයිස් ගුහාව දිය වෙන්නේ නැහැ කියන්නේ. මාරයිනේ. මේ කාපට් එකත් මාර විදිහට තෙත්ලා තියෙන්නේ. ඉතින් බලමු අපි තව ඉස්සරහට මේක ඇතුළේ මොනවද බලන්න තියෙන්නේ කියලා. ඉස්සරහට බලමු. ඉස්සරහට ඇවිදන්නේ දියාලුවනේ මෙන්න ඉන්නවා අයිස් වලින් හදවපු ලස්සන වලහෙක්. බලන්නකෝ ඒකේ ලස්සන. බැලුමට මේක ඇත්තටම හිතා ගන්න බෑ. අයිස්ද වීදුරුද කියලා. ඒ වුණාම මේක ඇත්තටම අයිස් ගුහාව. අයිස් වලින් හදපු බලන්න චුට්ටක් ඉස්සරහට එද්දී මෙතන තියෙන අයිස් වලින් හදපු ලස්සන පුටු දෙක. බලන්නකෝ ඒක. ඉතින් ගයිස් මෙතන කට්ටිය වාඩිලා ෆොටෝ ගහනවා. ඉතින් පුටු දෙකේ මාරුට වාඩිලා ෆොටෝ ගහනවා කට්ටිය. මාත් ඉතින් එතන ෆොටෝ දෙක තුනක් ගැහුවා. අපි ආද නවතින ප්ලේස් එකත් පට්ටම ලස්සනයි. ලස්සන view එකක් තියෙන ලස්සන කන්දක් මැද තමයි ගයිස් අපි ආද ඉන්නේ. බලන්නකෝ යාළුවා කොහොමද ප්ලේස් එක කියලා. අපි දවස් දෙකකට තමයි යාළුවනේ ඇත්තටම හිටියේ. අපිට ඉතින් අපරාධි කියලා හිතුණා. පස්සේ දවස් දෙක තුනකට ඉඳලා පොඩ්ඩක් ට්‍රැවල් කරලා එහෙම යන්න තිබ්බ chance එකක් තමයි අපි නැති කරගත්තේ. බලන්නකෝ තියෙන view එක ඔයාලම. ඔන්නම තමයි යාළුවනේ ඉතින් අද අපි ඉන්න place එක තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ අපි ඉන්න දෙවැනි දවස උදේ පාන්දරම තේ එකක් හදාගෙන එළියට ඇවිල්ලා කන්ද දිහා බැලුවම පේන view එක තමයි මේක. බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ අපි අයිස් වලින් හැදිච්ච ඒ විශාල කේව් එක බලන්න ගියේ. ඉතින් යාළුවනේ ඔයාලා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට්ලා ඉන්න. ඉස්සරහට ලස්සන vlogs ටිකකින් හමු වෙමු. මම vlogs විච්චම